ඇත්තටම මම අද මේ ලයිව් එක ආවේ මහර බන්ධනාගාරයේ වෙච්ච කේස් එකත් එක්ක අපේ ලංකාවේ ඉන්න මේ ගොඩක් බුද්ධිමත් නෝනවරු මහත්තුරු මේ ගොඩක් පෝස්ට් ෂෙයා කරලා තියෙනවා. මේ ඉතින් මං ගැන දාලා ඒ කියන්නේ මම කතා නොකරපු දේවල් මං ගැන නැති කතා දාලා ගොඩක් දේවල් දාලා තියෙනවා. මේ අපි ආවේ ඇත්තටම අපි එතනට ගියේ අපේ සහෝදරයාගේ ගැන පණිවිඩයක් දෙනවද කියලා දැනගන්න විතරයි. අපිට නැතුව එතනට ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ රාජකාරියට බාධා කරන්නවත් මේ නැතුව එක එක පක්ෂ වලට කඩ යන්නවත් කිසිම උවමනාවක් තිබ්බේ නැහැ ඇත්තටම. මට එතකොට දාලා තිබ්බා මේ මගේ මේ ළඟින් හිටපු ඒ ගෑන් ළමයා ගැන කියලා දාලා තිබ්බා. ඇත්තට මේ මගේ වයිෆ් මේ වෙන කවුරුත් නෙමෙයි. ඉතින් මේ වයිෆ් මගේ ඕන දෙයක ළඟින් ඉන්නවා තමයි. ඒක ගොඩක් අයට ඒක ගොඩක් ලොකු කතා වලින් ඒක ਵਿਚාරය කරලා තිබ්බා. ඇත්තටම thank you ඒකට. මේ ආය ඉතින් කියනවා මම කුඩු විකුණනවලු කුඩු ගහනවලු මම ඕන විදියකින් ලෑස්තියේ කොප්පු කරලා පෙන්නන්න. ඒක මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම එහෙම කර ඕන කෙනෙක්ට විමර්ශනය කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඒකට කිසිම බාධාවක් නැහැ. මේ මම කිව්වේ නෑ එතනට ගිහිල්ලා හිරකාරයෝ හරි හිරකාරයෝ එළියට දාන්න කියලා. එතන තිබ්බ සිටු ඔව් එතන වැරදි නෑ කියලා කිව්වේ නෑ මම. එහෙම කිසිම දෙයක් කිව්වේ නෑ. නමුත් මේ අපේ බුද්ධිමත් ජනතාව මේ ඒ ගැන කියලා තිබ්බා ඇත්තටම මේ ගොඩක් අය නේද මේ මම හිරකාරයෝ හරි කිව්වලු හිරකාරයෝ එළියට දාන්න කිව්වලු. මං එහෙම දෙයක් නෙමෙයි කිව්වේ. අපි පක්ෂයෙන් ඇවිල්ලා අරහින් මෙහෙන් ඇවිල්ලා පක්ෂයෙන් කතා කරනවා කිව්වලු. මට එහෙම කතා කරන්න කිසිම උවමනාවක් තිබ්බේ නැහැ ඇත්තටම. මේ එතකොට දැන් මෙයාලා කියන විදිහට මම තමා මේ කුඩු බිස්නස් කරලා තියෙන කුඩු පිඟුල්ලා තියෙන්නේ. ඕන දෙයක් කරන්න ඕන පරීක්ෂණයක් කරන්න අපි ඒකට බය නැහැ. මේ අපේ මාව සමාන නාම රාජපක්ෂ මහත්තයා ළඟ ඉන්න මාව සමාන කෙනෙක්ගේ ෆොටෝ එකක් දාලා මේ ඒ මම කියලා ඒක ඒ මනුස්සයාට ප්‍රශ්නයක් අපිටත් ප්‍රශ්නයක්. ඉතින් ඒක මම දන්නේ ඔයාලා කවුරු කොහොම ඒක මාව දන්න මිනිස්සු දන්නවා මම නෙමෙයි කියලා. කොහොමත් ඉතින් එතන සිටුේෂන් එක දැක්කේ එතන හිටපු මිනිස්සු විතරයි. නමුත් ඔය හැලී ලියපු මිනිස්සුවත් මේ ඒවට කමෙන්ට් කරපු මිනිස්සුවත් නෙමෙයි එතන සිටුේෂන් එක දැක්කේ. ඇත්තටම අපි එතන කතා කරේ මම රික්වෙස්ට් එකක් විතරයි මේ මිනිස්සුන්ගෙන් කරේ. අපේ පොලිස් මහතුරුන්ගෙන් මම රික්වෙස්ට් එකක් විතරයි කරේ. මොකද එතන තියෙන தත්ත්වය අපිට එතන හිටපු ගොඩක් අම්මලා උදේ කෑම කරන් ඉල්ල ගොඩක් අය කියලා තිබ්බා. ඒ වෙලේ බන්ධනාගාරේ ප්‍රශ්නයක් වුණාම කොහොමද එතන ඉන්නේ කට්ටිය කියලා ඒ මොහොතේම සමහර විට කමෙන්ට් කරපු කට්ටිය දන්නේ නැතුව ඇති ඔය ප්‍රශ්න වෙලා තිබ්බේ උදේ ඉඳන්. උදේ කෑම කරන් ගිහිල්ලා අම්මලා එතන හිටියා කෑම එක දී ගන්න බැරුව. එතන හිටපු ළමයිට ඒ හිටපු ජනතාව තමයි ඔක්කොම හිටියේ. ඒ උදේ ඉඳන් ඒ හිරකාරව බලන්න ගිහිල්ලා හිටපු කට්ටිය. එතකොට එතන මේ විනාඩි 5න් කවුරුත් මේ රැස් වෙලා ඒ වගේ ප්‍රශ්නයක් වුණා නෙමෙයි. ඒවා නමුත් පස්සේ තමා මාධ්‍ය වලට ගිහිල්ලා මාධ්‍යෙන් එතනට ඇවිල්ලා තිබ්බේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ඔව් ඉතින් මම අපේ පොලිසියටවත් හමුදාවටවත් මේ මට ඇටැක් කරන්නවත් මට එහෙම කිසිම උවමනාවක් නැහැ. ඒ වගේම අර එතන හිටපු කාන්තාවක් මගේ අතින් අල්ලගෙන අඬනවා. එයාගේ පුතාගේ ප්‍රශ්නේ කියලා ගොඩක් දාලා තිබ්බේ මගේ අම්මා කියලා. ඒ මගේ පවුලේ කවුරුත් නෙමේ මනුස්ස ඒ වෙලේ ඇවිල්ලා මේ මගේ අතින් අල්ලන් අඬන්නේ. මේ ඒකින්ද කොහොමත් ප්‍රවෘත්ති හදද්දී වගේ දේවල් හදන එක ඕකේ. උනට ගොඩාක්ම ඔය වගේ මිනිස්සු එක්ක අපහාසයට ලක් කරන්න කලින් ඒ කියන්නේ හැම මිනිස්සෙටම ඔච්චර අපහාස කරන්න කලින් මම හිතනවා හැමෝම ඊට වඩා පොඩ්ඩක් මේ හිතවන හොඳයි කියලා. හරි මේ අපි ගැන ගිහිල්ලා තිබ්බේ වැරදි දේ ගැන කියන්න අපි ආවේ. අපිට මේ නැතුව වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට. මේ අපි අතින් මොකක් හරි වැරද්දක් ඔය කියන මහත්තුරුන්ට ඕනලාට වුණා නම් සමා වෙන්න. ඕන විදිහට විමර්ශනයක් කරන්න අපිට ඔව් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන විදිහේ විමර්ශනයක් කරන්න. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.